ආයුබෝවන් ඔයාලා හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වෙනද වගේම ඔයාලගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේ. අකලට කොණ්ඩේ සුදු වීම වළක්වන ගෙදරදීම හදාගන්න පුළුවන් අද්භේතයක් තමයි අද අරගෙන ආවේ. අවුරුදු 30 වෙන්න කලින් මැදි වයස පටන් ගන්න කලින් කොණ්ඩේ අතරින් පතර සුදු කෙස් ගස් 1-2 ඇදෙන්න ගන්නවා නම් ඔන්න අපේ කොණ්ඩය අකාලේ පැහෙන්න අරන්. සුදු වෙච්ච කෙස් ගසක් දෙකක් දැක්ක ගමන් අපිට මකාදේව රජතුමාට වගේ ජීවිතයේ අනියත බව වැටහෙන්නේ නැහනේ. ඒ වෙලාවට අපි හරියට දුක් වෙනවා. ඒ ගැන හිතලා හරියට මානසිකව විඳවනවා. අකලට හිස කෙස් පැහෙන එක හේතුවක් කියලා නෑ. ඒකට හේතු සාධක ගණනාවක්ම තියෙනවා. අපිට ගොඩක් ඉක්මනින් අපේ කුසයෙන් වත්ත පිටියෙන් හොයාගන්න පුළුවන් ඖෂධ වලින් අකලට හිස කෙස් පැසීම නතර කරගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? ඉතින් අද මම කියලා දෙන්න යන්නේ අන්න ඒ වගේ ගෙදරදීම කරගන්න පුළුවන් හරිම අපූරු සරල ප්‍රතිකාරයක්. මේකට අද්භේතක් කිව්වට වැරද්දකුත් නැහැ. මොකද මේ ප්‍රතිඵලය ඒ තරම්ම විස්මිතයි. ඉතින් දැන් මං කියන්නම් ඔයාලට අපිට මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. පොකුරු වදමල්, කෝපි කුඩු, දෙහි, උණු වතුර. අපි මේක හදාගන්නේ මෙන්න මෙහෙමයි. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ තේ කොළ හැඳි එකක්, කෝපි තේ හැඳි එකක් වෙනම භාජනයකට එක් කරගෙන ඒකට උතුරන උණු වතුර ටිකක් දාලා විනාඩි 2-3ක් තැම්බෙන්න අරින්න. පොකුරු වදමල් එකටත් උතුරන උණු වතුර දාලා ඒකේ වර්ණේ පිටතට පැමිණෙන තුරු විනාඩි 3-4ක් වහලා තියන්න. ඊට පස්සේ මේක අපි අර කලින් හදාගත්ත කෝපි තේ කුඩු එකට දාගන්න. දැන් ඒකට දෙහි බින්දු දෙකක් දාලා හොඳින් කලවම් කරන්න. දෙහි වැඩිපුර දාන්න එපා. බින්දු දෙකක් හොඳටම ඇති. ඔයාලා ජීවත් වෙන පරිසරයේ සීත පරිසරයක් නම් පීනස වගේ රෝගී තත්වයකින් ඔබ පීඩා විඳිනවා නම් මේක රාත්‍රියේදී හිස ගල්වන්න එපා. ඒ වෙනුවට උදේ කාලේ හිස ගල්වලා පැය 3ක් විතර හිසේ තියාගෙන ඉඳලා පස්සේ හොදලා අරින්න. ඒ වගේ ගැටලු නැති අය මේ ප්‍රතිකාරය රාත්‍රියේදී කරලා උදෑසන ඉවත් කරගන්න. ඒ කියන්නේ උදෑසන හොදලා අරින්න. මේක ඉවත් කරගන්න මද රස්නේ වතුරෙන් හිස සෝදන්න. ඊට පස්සේ හොඳින් හිස වියලා ගන්න. හිස හොඳින් වේලුණාට පස්සේ භෘංග මාලක ඒ වගේ ඖෂධීය තෙල් වර්ගයක් හිස ගල්වා දෑගිලි තුඩින් හොඳින් සම්බාහනය කරන්න. ඒ කියන්නේ ඔළුව මසාජ් කරන්න. එතකොට ඒ තෙල් හොඳට සමතුලට කාවදිනවා. මේ ප්‍රතිකාරය සතියට 2-3 වතාවක් මාස 2ක් යනකම් එකම දිගට කරන්න ඕන. මාස 2ක් ගියාට පස්සේ ඔයාලගේ සුදු හිස කෙස් නැවතත් කාල වර්ණයෙන් ඒ කියන්නේ කළු පාටින් බැබලෙන හැටි ඔයාලටම දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මම ඔයාලට කියලා දෙන්නම් දිගු කළු පාට කෙස් කලඹකට නිවසේදීම අපිට සාදා ගන්න පුළුවන් තෙල් වර්ගයක්. ඉතින් මේක ආයුර්වේද ප්‍රතිකර්මයක්. අපි බලමු මේ තෙලට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේ තෙල භාවිතා කරද්දී අපිට ලැබෙන වාසි තමයි කොණ්ඩේ ගැලවිලා යන එක නතර වෙන එක. ඒ වගේම තමයි කොණ්ඩේ වියලි බව නැතිවීම. අනිත් කාරණය අකලට හිස කෙස් පැසීම නතර වීම. ඒ වගේම තමයි හිස කෙස් මුල් ශක්තිමත් කිරීම. අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි කරපිංචා ඉති කීපයක්
ඒ වගේම පොල් තෙල් අඬු කෝප්ප එකක්. මෙන්න මේ විදිහට තමයි මේක අපි හදාගන්නේ. අපි භාජනයක් අරගෙන ඒකට පොල් තෙල් අඬු කෝප්පේ දාලා ටිකක් රත් කරගන්න ඕන. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට කරපිංච කොළ අඬු කෝප්ප දෙකක් විතර දාගන්න. ඊට පස්සේ ලිපණි වල දාලා මේ මිශ්‍රණය නිවෙන්න තියන්න. ඒ කියන්නේ අර කරපිංච කොළ පාට වෙනස් වෙනකම් මේක තියාගන්න ඕන. ඉතින් මේ මිශ්‍රණය හොඳට නිවුණාට පස්සේ කරපිංච කොළත් එක්ක පිරිසිදු වීදුරු බෝතලයකට දාගන්න. විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕන හේතු තමයි අපි නාන්න පැයකට කලින් මේක අපේ හිසේ හොඳින් ගල්වලා හොඳින් මසාජ් එකක් එහෙම නැත්නම් සම්බාහනය කරන්න ඕන. ඊට පස්සේ පිරිසිදු වතුරෙන් හොඳින් හොදලා අරින්න. ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ඔයාලට ලබා ගන්න ඕන නම් සතියකට දවස් 2ක් එහෙම නැත්නම් ඊට වැඩියෙන් හරි මේ ඔයිල් එක පාවිච්චි කරන්න. ඔයාලට මේ සත්කාරේ මාස 3ක් එකම දිගට කරන්න පුළුවන් නම් ඔයාලගේ මේ කොණ්ඩේ තියෙන හැම ප්‍රශ්නයක්ම සදහටම නැති කරලා දිගුම දිගු කෙස් කලඹක් ලබා දෙනවා. ඉතින් එහෙමනම් මගේ යාළුවනේ මං ගිහිල්ලා එන්නම් තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරන්. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕන. ඔයාලා හැමෝටම ගොඩ ගොඩාරියක් ආදරේ. පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න. බුදු සරණයි.